අපි තිබ්බා නන්දි හැංගිලාද හෙන්ගුවද හරිනිගේ සාම්පලේ කෙනෙක් ඔය ගියේ මෙතන සද්ද දාලා පිරිමියන්නේ හරිනිගේ සාම්පලේ හරිනිගේ සාම්පලේ දෙක තුන හතර පහ ශිෂ්‍යත්ව පන්ති ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු අඩු කරපන් කිව්වා වගේ පච්ච අනුර පච්ච අනුර තුනෙන් එක තුනෙන් එක විදුලි බිල අඩු කරපන් කිව්වා වගේ අඩු කරපන් කිව්වා වගේ පච්ච අනුර පච්ච අනුර තුනෙන් එක විදුලි බිල තුනෙන් එක විදුලි බිල අඩු කරපන් කිව්වා වගේ අඩු කරපන් කිව්වා වගේ හරිනි නෝනේ හරිනි නෝනේ පච්ච අනුර පච්ච අනුර දරුවන්ගේ අනාගතේ දරුවන්ගේ අනාගතේ දරුවන්ගේ අනාගතේ අඳුරු නොකර අඳුරු නොකර අඳුරු නොකර හිලව් ගැනබු හිලව් ගැනබු හිලව් ගැනබු රටට කරබු රටට කරබු හිලව් ගැනබු හිලව් ගැනබු රටට කරබු තුනෙන් එකක් විදුලි බිල තුනෙන් එකක් විදුලි බිල තුනෙන් එකක් විදුලි බිල තුනෙන් එකක් විදුලි බිල අඩු කරපන් කිව්වා වගේ අඩු කරපන් කිව්වා වගේ අඩු කරපන් කිව්වා වගේ ෆේල් මේක සිංහල බෞද්ධ රටක්නේ මේක අපි කවුරුත් පිළිගන්නවා මේ සිංහල බෞද්ධ මහා ජාතිය ඇතුලේ මහා සංස්කෘතිය ඇතුලේ තමයි මුස්ලිම් බර්ගර් මැලේ මේ හැමෝම ආරක්ෂලා ඉන්නේ. නමුත් අද මේ රටේ සංඝ රත්නයට කරන අපහාස දිහා දැක්කාම සමහර වෙලාවට මේ දේශගුණය, කාලගුණය සහ ස්වභාව ධර්මයත් මේ රටට එරෙහි වෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අපි අර මේ බුදුහාමුදුරන්ගේ කාලේ මේ කොසල් රජතුමා සීන ගණනාවක් දකිනවා. මේ සීනවල තියෙන එක හීනයක්. හතරවෙනි හීනේ ලපටි ගොන්නු ටිකක් කරත්තයක් අදින්න හදනවා. උන්ට මේ වැඩේ කරගන්න බෑ. බුදුහාමුදුරන්ගෙන් අහනවා මේකේ තේරුම මොකක්ද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා අතීතේ මේ වගේ දේවල් වෙනවා කියලා. එහෙම ලපටි ගොන්නු ටිකක් බැඳ කරත්තයක් බවට මේ රට පත් වෙලා තියෙනවා. අනුර කුමාර සානායකට මේ ලපටි ගොන්නු ටිකත් එක්ක මේ රට ඇදගන්න බැරුව එක තැනක හිර කරගෙන ඉන්නවා. අනිවාර්යෙන් බලාගෙන ඉන්න ලබන අවුරුද්දේ මැද වෙනකොට මේ ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරුව මේ ආණ්ඩුව වැටෙනවා ස්ථිරව. මොකද හේතුව අපේ සජිත් ප්‍රේමදාස නායකතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මේ විවසනය වෙච්ච වෙලාවෙම ලෑස්ති වෙන්න IMF එකත් එක්ක ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරලා අපිට අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල තව ටිකක් පස්සට දාගන්න. අනේ එපා කතා කරන්න එපා සෝරි ඕනේ නැහැ කියනවා. හැබැයි අද වෙනකොට ආණ්ඩුවට තේරුම් ගිහින් තියෙනවා මාසෙකට දෙකකට පස්සේ මේ ප්‍රගති සමාලෝචනය කරලා නැවත අපි අර ණය ගෙවීමේ කාල සීමාව දික් කරගත්තේ නැත්නම් අපිට මේ ටික කරගන්න බෑ කියලා. මේක තේරුම් ගන්න බැරි ආණ්ඩුවක්, මේක සිගිති ආණ්ඩුවක්, මේක ළමා ආණ්ඩුවක්. මේ ආණ්ඩුව හොඳයි සෙල්ලම් ගෙවල් හදන දවස් වලට. ඒ සෙල්ලම් ගෙවල් තමයි මේ ටිකේ අපි බලාගෙන ඉන්නේ.
අපි පොලිසියට නන්දි හැංගිලාද හැංගුවද? හරිනිගේ සාම්පලේ කෙනෙක් ඔය ගියේ මෙතන සද්ද දාලා පිරිමියන් ඉන්නේ හරිනිගේ සාම්පලේ කෑ ගන්න. ඕක තාගේ තෝදන නැගලා උන්න ගන්න වෙලා තියෙන විනාශේ. රට කෑ හරිනිගේ සාම්පලේ යා හරි ඇහැරෙන්න නැගිටින්න YouTube අවකාශයේ ටොප් නිවුස් සමග